ආයිබෝන් මේ වීඩියෝ එක ඇත්තටම අද මට දාන්න හිතුනේ මේ ලංකාවේ ඉන්න පොඩි මේ දරුවෝ වෙනුවෙන්. මොකද මේ ලංකාවේ ගොඩක් තැන්වල මම දැකලා තියෙනවා ගෙවල් වල ඒ වගේම මේ නර්සරි වල ප්‍රයිමරි ස්කූල් වල ඒ වගේම මේ ඔය නගර සභාවල මේ පොදුවේ තියෙන මේ ප්ලේග්‍රවුන්ඩ් මේවා තියෙනවා ප්ලේ ඒරියා වල මේ ගොඩක් වෙලාවට ඔන්චිල්ලා මේ සීසෝ මේ වගේ දේවල් හදලා තියෙනවා. හැබැයි දකින ගොඩක් තැන්වල දකින්නේ මේ යකඩෙන් හදපු ඔන්චිල්ලා තමයි දකින්නේ. වගේම යකඩ දංවල දාලා අර මේ නිකන් ලෑල්ලක් දාලා හදපු ඔන්චිල්ලා. ගොඩක් වෙලාවට මේවා වැදිලා ළමයි තුවාල වෙනවා. මේවා හැප්පෙනවා ඇවිල්ලා. අර යකඩයක වදිනවා වගේ නෙමෙයි මෙතන මම දැකපු දේ මේ ඔන්චිල්ලා හදලා තියෙන්නේ මේ ටිකක් අර ඇගේ හැප්පුනාට වැදුනට තුවාලයක් වෙන්නේ නැති දේවල් වලින් තමයි මෙතන ඔන්චිල්ලා ටික හදලා තිබුණේ. විශේෂයෙන්ම අර යකඩ බාර වෙනකොට පාවිච්චි කරලා තියෙන මේගොල්ලෝ ලොකු ලී කඳන් වගේක් පාවිච්චි කරලා තිබුණේ. ඒ වගේම අර ඔන්චිල්ලා වෙල්ලන්න පාවිච්චි කරන ලණු මේ යකඩ දන්වැල් වෙනුවට ලොකු හයිය කඹ පාවිච්චි කරලා තිබුණා. විශේෂම දේ තමයි අර ඔන්චිල්ලාවේ වාඩි වෙන්න තියෙන කොටස හදලා තියෙන්නේ පරණ ටයර් වලින්. ඒක මේගොල්ලෝ මේ ලස්සනට හදලා තියෙන එක ඩිසයින් වලට. ඒකේ අර මේ එකම දේ තමයි මේක අර ඔන්චිල්ලා අර ලෑලි හරි අකඩ හරි එකක් ඇවිල්ලා ඇඟේ ළමයෙක්ගේ ඇඟේ වදිනවා වගේ නේ මේක හැප්පුණා කියලා එහෙම ලොකු හානියක් වෙන්නේ නැහැ. අනිත් දේ තමයි මම අර ඔයගොල්ලන්ට කලින් වීඩියෝ එකක් දැම්මා බිම අර මේ ගස්වල පොතු දාලා තියෙන වීඩියෝ එකක් මම ඔයගොල්ලන්ට පෙන්නුවා. ඒ වගේම තමයි මේ මෙතනත් මේ ප්ලේ ඒරියා එකේ සම්පූර්ණම දාලා තියෙන්නේ මේ අර ගස්වල පොතු තමයි දාලා තියෙන්නේ බිමට. හැබැයි ඒක ලංකාවේ කොච්චර මේ කරන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. මොකද මෙහෙනම් මේ ගොඩක් වෙලාවට සත්තු සර්පයෝ කියන මේ සත්තු ගොඩක් වෙලාවට නැහැ. ලංකාවේ ගොඩක් වෙලාවට සත්තු සර්පයෝ ඉන්න හින්දා ඒක ඒ වගේ දේවල් පාවිච්චි කරනවා ටිකක් මේ පරිස්සම් වෙන්න ඕන. මේකේ මේ අනිත් දේ තමයි මට මෙතන තියෙන ඔක්කොම දේවල් වීඩියෝ කරගන්න බැරුව ගියා. මොකද මං යනලාට උදේට පොඩි අය ඇවිල්ලා ඉන්නේ. අර පොඩි අය ඉන්න හින්දා එතන වීඩියෝ කරන්න බෑ. ඒ තියෙන ඔක්කොම සම්පූර්ණම දේවල්. ඊට අමතරව මෙතන තව විශේෂ දෙයක් තියෙනවා. මෙතන මේ නර්සරි එක තියෙන්නේ මාත් පොඩි එක්කෙනාව නර්සරි එකට එක්කන් යනකොට තමයි මේක දකින්නේ හැමදාම. එතන වෙනම තියෙනවා මේ ලොකු ඒරියා එකකට දාලා වැලි ගොඩක්. මේ වැලි ගොඩ දාලා තින්නේ ළමයින්ට සෙල්ලම් කරන්න. අර එක එක දේවල් ඒගොල්ලන්ට අතින් මේ හදන්න අර හොඳට මේ අතපය හොඳට වැඩ කරන්න අර ඕන වෙන මොකක් හරි ඒගොල්ලන්ට නිර්මාණ කරන්න තමයි මේ වැලි ගොඩක් දාලා තියෙන්නේ. ඊට අමතරව මෙතන බයිසිකල් වගේක් තියෙනවා. මේ බයිසිකල් වල ඇත්තරම අර පැඩල් කරන්න එකක් නැහැ, චේන් එකකුත් නැහැ. ඒකේ තියෙන්නේ මේ හැන්ඩල් එක තියෙනවා, ඊට අමතරව සීට් එක තියෙනවා. ඒකේ මේ ඔය මේ රෝද දෙක හයි කරලා තියෙන්නේ සාමාන්‍ය නිකන් මේ යකඩ ෆ්‍රේම් එකකට. එතකොට මේකෙනුත් ඒගොල්ලෝ කරන්නේ අර ළමයින්ට ඒක මේ වාහනයක් අර පොඩි ගාල්දී එලවන්න කන්ට්‍රෝල් කරගන්නේ කොහොමද? අන්න ඒ වගේ දේවල් ටික ඉගෙන ගන්න. මොකද අර පැඩල් කරලා මේ චේන් එකක් දාලා එහෙම කරන්න ගියාම මේකෙන් වැඩක් නැහැ නේ. දැන් මේක සම්පූර්ණ මේගොල්ලෝ කකුල් දෙකිනුයි අත් දෙකිනුයි තමයි මේ බයිසිකලේ දුවවන්නේ. මේ ප්‍රශ්නේ තිබුණේ මට ඇත්තට මේව එකක්වත් මේ වීඩියෝ කරගන්න බෑ. මොකද අර පොඩි ළමයි ඉන්නකොට ඒක වීඩියෝ කරන්න ෆොටෝ ගන්න යන්න බැරි හින්දා පුළුවන් වුණොත් මම ඒක වෙන වෙලාවක ඒ ටික අරගෙන දාන්නම්. මෙන්න මේ වීඩියෝ එකේ බලන්නකො මේගොල්ලෝ මේ කොහොමද මේ ඔන්චිල්ලාවල් හදලා මෙතන මේක ආරක්ෂාකාරී විදිහට මේක මේ පාවිච්චි කර මේ කියන්නේ මේ කරගෙන යන්නේ කියන එක.